Hello everyone, welcome back to my YouTube channel. Periods කියන්නේ මොකක්ද? ඒක ඇයි වෙන්නේ? Periods එන එක සාමාන්‍ය දෙයක්. අද මේ වීඩියෝ එකෙන් periods කියන්නේ මොකක්ද කියලා සරලව විද්‍යාත්මකව කතා කරමු. මේ ටොපික් එක ගෑනු ළමයි විතරක් නෙමෙයි. පිරිමි ළමයි, දෙමව්පියෝ මේ හැමෝම දැනගන්න ඕන. periods කියන්නේ ගැහැණු ශරීරයේ මාසිකව සිදුවන ස්වභාවික ක්‍රියාවලිය. menstrual cycle. මේක ලෙඩක් නෙමෙයි. ගැහැණු ශරීරය ප්‍රෙග්නන්සි එකට සූදානම් වෙනවා. හැම මාසෙම ගර්භාෂය තුල ලයිනින් එක තික් වෙලා එග් එකක් රිලීස් වෙනවා. ප්‍රෙග්නන්සි එකක් උනේ නැත්තම් මේක ලේ විදිහට පිටතට එනවා. සාමාන්‍ය සයිකල් එක දින 28. මේක සාමාන්‍යයෙන් දින 3-7 අතර කාල පරාසයක් පවතිනවා. පීරියඩ්ස් වෙද්දි ගෑල් ළමයිගේ බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා, ඔළුව කැක්කුම එනවා, කුරුලෑ දානවා, දුර්වල වෙනවා. හැබැයි මේවා සාමාන්‍ය ලක්ෂණ. පීරියඩ්ස් පේන් වැඩි වෙන්නේ ඇයි? හෝමෝන වෙනස්කම් නිසා, ආතතිය නිසා, අයන් අඩු වෙනවා. පීරියඩ් පේන් එක වැඩි නම් ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන එක වැදගත්. පීරියඩ් කාලෙදී හයිජීන් පවත්වා ගන්න එක ඉතාම වැදගත්. සැනිටරි පෑඩ්ස්, මෙන්ස්ට්රුවල් කප් භාවිතය ඒ අතරින් එකක්. ඔයාලා සැනිටරි පෑඩ්ස් යූස් කරනවා නම් පැය 4-6 අතර ඒව චේන්ජ් කරන එක තමයි හොඳ. හයිජීන් නැත්තම් ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. පීරියඩ්ස් කාලයේදී වතුර, පළතුරු, කොළපාට එළවලු ඒව වැඩිපුර ආහාරයට ගන්න ඕන. කැෆේන්, ක්ෂණික ආහාර අඩු කරන්න ඕන. පීරියඩ්ස් කියන්නේ ලෙඩක්. පීරියඩ්ස් කියන්නේ ඩර්ටි දෙයක්. පීරියඩ්ස් වුණාම වැඩ කරන්න බෑ. මේවා සමාජ මිත්‍යා විශ්වාස.